ආයිබෝන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමට යමක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් කියන අපේ ස්වභාවික පුදුමයක් ලෙස වාර්තාගත වුණ ඉගුආසැල්ල ගැන. මෙහි තියෙන විශේෂත්වයක් තමයි ලෝකයේ වාර්තා වී තිබෙන ස්වභාවික පුදුම හතෙන් එකක් ලෙසද මේ සැලකීම. ස්වභාව ධර්මයෙන් නිර්මිත අරුම පුදුම නිර්මාණයක් වන මෙය නම් කර තිබෙන්නේ ඉගුආසැල්ල කියන නමින්. මෙම සුන්දර දියඇල්ලේ පිහිටීම ඒ ආරක්ෂා කිරීම උදෙසා ගෙන ඇති පියවර දැකගත හැකි ශාක හා සත්ත්ව කොට්ටාස විශේෂ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සඳහන් වෙනවා. ඉගුආසැල්ලේ පිහිටීම වන්නේ ආජන්ටිනාව හා බ්‍රසීලය වෙන් කරන දේශ සීමාව. ඒ අනුව මෙම රටවල් දෙක වෙන් කරමින් ඉගුආසැල්ල පිහිටා තිබෙනවා. මෙම ඉගුආසැල්ල නිර්මාණය වන්නේ ඉගුආසු ගංගාවෙන්. ඒ වගේම ඉගුආසු යනුවෙන් හඳුන්වන්නේ දියඇලි සංකීර්ණයක්. ඉගුආසු ඇල්ල ඉගුආසු ගංගාවෙන් කඩා හැරෙන දර්ශනීයම දසන වන බවත් වාර්තා වෙනවා. ලොකු කුඩා දියඇලි 270ක එකතුවකින් සැදොම් ලත් මෙය මීටර 2700ක් පමණ පළලකින් යුක්ත වන බවයි සඳහන් වෙන්නේ. මෙම දියඇල්ලේ පළලින් මීටර් 1900ක් පමණ අයත් වන්නේ බ්‍රසීලයට. ඉතිරි කොටසේ අයිතිකරුවන් වන්නේ ආජන්ටිනාවයි. මීට පෙර සඳහන් කළා වගේම දියඇලි සංකීර්ණයක් වන ඉගුආසුහි ඇති උසම දියඇල්ල ලෙස වාර්තා වන්නේ මීටර් 82ක් පමණ උස දියඇල්ල. මීට අමතරව අනෙකුත් දියඇලි ගැන සලකා බැලූ විට ඉන් බොහෝමයක උස මීටර් 62ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ. බ්‍රසීලයත් ආජන්ටිනාවත් වෙන් කරන මායමේ පිහිටි යක්ෂයාගේ උගුර යන ඇල්ල ඉගුආසු ඇල්ලේ ප්‍රධානතම ඇල්ල වෙනවා. මෙම යක්ෂයාගේ උගුර දියඇල්ල ඉංග්‍රීසි භාෂාවේ යු අකුරේ හැඩය ගන්නා බවත් දැක්වෙනවා. එහි පළල මීටර් 150 ඉක්මවනවා. වික්ටෝරියා ඇල්ලත් නයිගරා ඇල්ලත් දෙවැනි කරවන මේ ඇල්ලේ තත්පරයකට ඇදහැලෙන ජල ප්‍රමාණය ලීටර් 15000ක් පමණ වෙනවා. ඉගුආසු දියඇල්ල සමීපයේ අපූර්ව වනෝද්‍යානයක් පිහිටා තිබෙනවා. එම වනෝද්‍යානය හඳුන්වන්නේද ඉගුආසු ජාතික වනෝද්‍යානය වශයෙන්. ඉගුආසු දියඇල්ල වගේම වනෝද්‍යානයේ හේතුවෙන් දේශ විදේශ සංචාරකයන් විශාල පිරිසක් වසරකට පැමිණෙන බවක් දැක්වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ වාසය කරනු ලබන ගුවරානී නැමැති ජන කොට්ටාශය ඉගුආසු ගංගාව හඳුන්වනු ලබන්නේ මහා ජලකඳ නමින්. වර්ෂාපතනය ලැබෙන කාලවකවානුවරදී දියඇල්ල ආශ්‍රිත ප්‍රදේශය ඉතාමත් අලංකාර බවයි දැක්වෙන්නේ. ඒ ඇල්ල සැතපුම් 3ක් පමණ විසිරුණු පෙනපුඩු වලින් හා ඒ හේතුවෙන් ඒ අපට ප්‍රදේශය දේදුණු දහස් ගණනක් නිර්මාණය වන බවත් සඳහන් වෙනවා. ඇදහිය නොහැකි මනස්කාන්ත ස්වභාවික නිර්මාණය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව බ්‍රසීල මෙන්ම ආජන්ටිනා රජයද තීරණය කරනවා. ඒ අනුව මෙම දියඇල්ල ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන පියවර ගනු ලබනවා. ඉගුආසු ජාතික වනෝද්‍යානය එසේ ගනු ලැබූ එක් පියවරක් ලෙස දක්වන්න පුළුවන්. 1928 වසරේදී ආජන්ටිනාව මෙසේ දියඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අක්කර 1,23,550ක පමණ ප්‍රදේශයක් වනෝද්‍යානයට ඇතුල් කරනු ලබනවා. මෙය අනුකරණය කරමින් බ්‍රසීලයේද ඉගුආකි ජාතික වනෝද්‍යානය පිහිටවනු ලබනවා. එයට අයත් වන බිම් ප්‍රමාණය වන්නේ අක්කර 4,20,070ක්. ඉතාමත් අපූරු හා විස්මය දනවන සුළු ශාක හා සත්ත්ව කොටස් මෙහි මේ ආශ්‍රිත ප්‍රදේශයේ වාසය කරනු ලබනවා. ඉගුආසු ගංගාවේ ඉවුරේ වැඩී තිබෙන යෝධ පෙරෝබෝ රෝසා නම් හා පාම් ගස් ගැන විශාල ලෙස කතාබහට ලක් වෙලා තියෙනවා. එයට හේතුව ලෙස සඳහන් වන්නේ අඩි 65කට වඩා උසකින් යුක්ත මෙම පාම් ගස්හි සිහින් කඳක් පිහිටා තිබීම. ඒ වගේම එහි අවසානය වන්නට පිහිටා තිබෙන අංකුරය ආහාරයක් ලෙසත් ගනු ලබනවා. එමෙන්ම එය ඉතාමත් ඉහළ වටිනාකමෙන් යුක්ත වෙන බවත් දැක්වෙනවා. ඒ වගේම මත්ස්‍ය විශේෂ බොහෝමයක් මෙම ඉගුආසු ගංගාවේ ජීවත් වෙනවා. නමුත් වර්තමානයේ ඇති වී තිබෙන දුක්බර තත්ත්වය වන්නේ
ඔවුන්ගෙන් සමහරක් ලෝකයේ සමහරක් සත්ත්ව කොට්ටාස මුහුණ දී තිබෙන වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටීම. එමෙන්ම මෙහිදී දක්වගත හැකි තවත් විශේෂ අතර යෝධ දියබල්ලන්ද වෙනවා. ඒ වගේම හමින්බර්ඩ් විශේෂ 12ක්ද පුදුම දනවන සුළු හොටයකට හිමිකම් කියන වට්කවුන් විශේෂ 5ක්ද දීප්තිමත් වර්ණයන්ට උරුමකම් කියන උරගයින් මෙන්ම උභයජීවීන්ද මෙම ප්‍රදේශයේ ඉතා සුලභ බව දැක්වෙනවා. කොරල් ස්නේක් නම් සර්ප විශේෂයේ වඩාත් විශේෂ බවද සඳහන් වෙනවා. මෙසේ සඳහන් කිරීමට හේතුවක් වන්නේ දීප්තිමත් නිල් පැහැයෙන් යුක්ත වීම. මොවුන් උග්‍රතම විෂ සහිත සර්ප කොට්ටාසයක් වන නමුත් මුඛය ඉතා කුඩා හේන් මිනිසුන්ට පහර දීමට නොහැකියි. වඳුරු විශේෂ කිහිපයක්ද මෙම වනාන්තරය තුළ වාසය කරනවා. එයට හේතුව වනාන්තරයේ මල් පළතුරු ආදිය සුලභ වීම. ඒ වගේම තාමත් තහවුරු කර ගැනීමට නොහැකි වූ නමුත් ලේ උරා බොන්නන් යනුවෙන් බොහෝ ප්‍රබන්ධ කතාවල වාර්තා වන්නා වූ වැම්පයර් නම් කුඩා වවුලන් විශේෂයක්ද වාසය කරන බවට මතවාද ප්‍රකාශ වෙලා තියෙනවා. කෙසේ නමුත් වවුල් විශේෂ කිහිපයක්ද මෙහි දිවිගෙවනවා. එපමණක්ද නොවේ, පක්ෂීන් විශේෂ මෙන්ම නොයෙක් ආකාරයෙන් වර්ණවත් සමනළුන්ද මේ ප්‍රදේශයේ බහුලව වාසස්ථාන කරගෙන තිබෙනවා. සත්ත්ව කොටස් පමණක්ම නොවේ, සිරිය අසිරිය දෙගුණ තෙගුණ කිරීමට සමත් ශාක විශේෂ තිබෙනවා. ඒ අතර නොයෙක් වර්ණ වලින් යුක්ත බ්‍රොමිලියාඩ් හා ඕකිඩ් මල් වනෝද්‍යානයේ තවත් අලංකාර කරන බව දැක්වෙනවා. එකට වේලුණු 2000කට අධික වැල් හා අඩි 30-50 උසකින් යුක්ත උණ පඳුරු වලින් මාර්ගය ආවරණය වී තිබෙන බවද දැක්වෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.